යම් ස්ථානයක කුපමණ කාලයකට වඩා රැඳී සිටි විට එසේ රැඳී සිටීමට අවශ්‍ය වූ කාරණය ගමන් වියදම් ඉල්ලුම් පතේ දැක්විය යුතුද. ඉතින් කොහරි ට්‍රැවලින් එකක් ගිහිල්ලා ගමන් වියදම් ඉල්ලුම් කරන විට පොදු 170 ඉල්ලුම් කරනකොට යම් පුද්ගලයෙක් යම් කිසි ස්ථානයක යම් කිසි නිශ්චිත කාලයක් නිශ්චිත දවස් ප්‍රමාණයක් රැඳී සිටිනවා නම් ඒක ඒ ගමන් වියදම් වවුචරේ නිතර යම් ස්ථානයක කොපමණ කාලයට වඩා රැඳී සිටි කොච්චර කාලයකට වඩා රැඳී සිටියොත්ද ඒකේ හේතුව කියන්න ඕනේ. ඒක හිටිය හේතුව කියන්න ඕනේ කියලා තමයි මේක අහන්නේ. නිලධරයෙකු යම් ස්ථානයක කොපමණ කාලයකට වඩා රැඳී සිටි විට එසේ රැඳී සිටීමට අවශ්‍ය වූ කාරණය ගමන් වියදම් ඉල්ලුම් පතේ දැක්විය යුතුද කියලා තමයි අහන්නේ. ඉතින් මේක ආයතන සංග්‍රහයේ 14 වෙනි පරිච්ඡේදයේ ආයතන සංග්‍රහයේ 14 වන පරිච්ඡේදයේ 4.7 කියන්නේ 14 වෙනි පරිච්ඡේදයේ 4.7 උපවගන්තියේ කියනවා එකේ කියනවා යම් ස්ථානයක රැඳී සිටීම right නිලධරයෙකු යම් ස්ථානයක දින 3කට වැඩියෙන් රැඳී සිටි විට දින 3කට වැඩිය රැඳී සිටි විට එසේ රැඳී සිටීමට අවශ්‍ය වූ කාරණය ගමන් වියදම් ඉල්ලුම් පතේ දැක්විය යුතුය. එසේ නොකළහොත් දින 3කට වැඩි වන කිසිම කාල පරිච්ඡේදයක් වෙනුවෙන් ඔහුට දීමනා ගෙවනු නොලැබේ. එන යම් කිසි පුද්ගලයෙක් යම් කිසි තැනක රැඳී සිටිනවා නම් ඒ ගමන් වියදමට එයා රැඳී සිටිනකොට එයා සංයුත දීමනාව ගන්නවානේ. එතකොට ඒ සංයුත දීමනාව එයා ගන්නකොට ඒ දින 3කට වඩා රැඳී සිටීමට ඌ කාරණය එයා ගමන් වියදම් පත්‍රයේ දැක්විය යුතුයි. එහෙම දක්වලා නැත්නම් එයාට පේමන්ට් එක කරන්න දැන් දින 3කට අඩුවෙන් කිසිම ගැළවෙන්නේ නැතුව ගෙවන්න පුළුවන්. එයාට ගෙවීම ගෙවන්නේ එයා ඒ කාරණය නිශ්චිතව දක්වලා තියෙන්න ඕන පිළිගත වූ හැකි පරිදි. පිළිගත වූ හේතු සාධක සහිතව එයා දක්වලා තියෙන්න ඕන. right එසේ රැඳී සිටින අවශ්‍ය වූ කාරණය අවශ්‍ය වූ කාරණය පත්‍රයේ දැක්විය යුතුයි. right එහෙනම් මේකට එන උත්තරය බලමු. නිලධරයෙකු යම් ස්ථානයක කොපමණ කාලයකට වඩා රැඳී සිටි විට එසේ රැඳී සිටීමට අවශ්‍ය වූ කාරණය ගමන් ඉල්ලුම් පතේ දැක්විය යුතුද. ඉතින් අපි මෙතනදී දැක්කා දින 3කට වැඩියෙන් කියලා. අපි බලමු මොනවද අපිට ඇවිල්ලා තියෙන ප්‍රශ්න කියලා. A කියනවා දින 3ට වැඩියෙන්. B කියනවා දින 7ට වැඩියෙන්. C කියනවා දින 14ට වැඩිලු. D කියනවා දින 21ට වැඩිලු. එහෙනම් උත්තරය වෙන්න ඕනේ ආයතන සංග්‍රහයේ 14 වෙනි පරිච්ඡේදයේ 4.7ට අනුව ආයතන සංග්‍රහයේ 14 වෙනි පරිච්ඡේදයේ 4.7ට අනුව දින 3කට වැඩි විය යුතුයි. අපි බලමු මේ උත්තරය නිවැරදි උත්තරයක්ද කියලා.